ජපානය තුළ ඕවර්ස්ටේ වෙලා ඉන්න අපේ සහෝදර සහෝදරයන්, ඒ වගේම නන් වින් වීසා, රෙෆියුජි වීසා වලින් අපේ සහෝදර සහෝදරයන් තීරණය කළොත් දැන් ඇති ජපාන් වල හිටිය අපි ලංකාවට යනවා කියලා. අපි කොහොමද ඉමිග්‍රේෂන් එකත් එක්ක ඔයගොල්ලන් සම්බන්ධ වෙලා මේ වැඩ කටයුතු ටික කරන්න කියලා මම අද මේ වීඩියෝ එක ඔයගලන්ට පැහැදිලි කරලා දෙනවා. වීඩියෝ එකේ මුලින්ම මම ඕගොල්ලන්ට කියනවා ඕගොල්ලන් කොකොරනෝ ජුම්බි. අනිවාර්යයෙන් ඕගොල්ලන් ස්ථිර අධිෂ්ඨානයක ඉන්න ඕනේ ලංකාවට යනවද නැද්ද කියලා. මොකද නැත්තම් ෆ්ලයිට් එක පිටුන ගමන් ෆ්ලයිට් එක ඇතුළේදී හිතන්න පුළුවන් අපරාධ තව අවුරුද්දක් ජපාන් වල හිටියනම් හොඳයි කියලා. ඒ වගේම මට තවත් විශේෂම ඕගොල්ලන්ට කියන්න ඕනේ ඕගොල්ලන් තියෙන මේ බය නැති කරගන්න ඕනේ. ගොඩක් කට්ටිය මේකට බය වෙනවා. මොකද ඉමිග්‍රේෂන් එකට ගිහලා ඕගොල්ලන් මේක ඉන්ෆෝම් කරාම ඕගොල්ලන් සිය කැමැත්තෙන් මේ රටට යන බව සමහර ඉමිග්‍රේෂන් එකෙන් ඕගොල්ලන්ව ඇරියස් කරන්න පුළුවන්. නැත්තම් ඕගොල්ලන්ව ප්‍රශ්න කරලා සමහරට ඕගොල්ලන් ටික කාලයක් ඇතුළේ තියාගන්න පුළුවන් කියලා ඕගොල්ලන්ට පොඩි සැකයක් ඇති වෙන්න තිබ්බා. හොඳට මතක තියාගන්න කිසිම දෙයක් මේ සම්බන්ධව ඉමිග්‍රේෂන් එක කරන්නේ නැහැ. හරිද? මොකද ඕගොල්ලන් සිය කැමැත්තෙන් රටට යන බව කියන්න ඉමිග්‍රේෂන් එකට ඒ නිසා ඕගොල්ලන්ට කිසිම කරදරයක් මොකද ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඕගොල්ලන්ට ඒ කටයුතු ටික ඉමිග්‍රේෂන් එකට සම්බන්ධ වෙලා මාසයක් ඇතුළත ගොඩදුර මාසයක කමාරක් ඇතුළත ඔයගලන්ට අන්තිම ෆයිනල් අවස්ථාවේ ඉමිග්‍රේෂන් එක සම්බන්ධ වෙලා කටයුතු ටික කරන්න පුළුවන්. හරි. අපි බලමු පළවෙනි අවස්ථාව. මුලින්ම ඕගලන් කරන්න ඕනේ ඕගලන් ජපාන් වල ඕගලන් රෙසිඩන්ට් ප්ලේස් එක තියෙනකොට ඕගලන් ජපාන් වල කොහෙද ජීවත් වෙන්නේ ඒ ප්‍රදේශයට අදාළ ඉමිග්‍රේෂන් එකට ඕගලන් යන්න ඕනේ. ඒ ශාඛාවට ඕගලන් යන්න ඕනේ. මේ කටයුත්ත සිද්ධ වෙන්නේ ඒ ඉමිග්‍රේෂන් වල නෙමෙයි. ඕගලන්ට ගොඩක් ටෝකියෝ අවට කටින ශිනගාව වලට ඒ වගේම ඕසාකා ඉමිග්‍රේෂන් දේවල් කනගාව ඉමිග්‍රේෂන් වගේ දේවල් වලට ඒ ස්ථාන ඔකට අදාළ ස්ථාන වලට යන්න කියලා ඒගොල්ලන් කියනවා ඒ ඉමිග්‍රේෂන් ශාඛාව වලින් ඕගලන්ගේ ජීවත් වෙලා ප්‍රදේශයට ඉන්න අදාළ ශාඛාව වලට ගියාට පස්සේ ස්ථාන ඕගලන්ට කියනවා ඔයගොල්ලෝ යා යුතු ස්ථානය මොකක්ද කියලා. ඒ වගේම මේ සහෝදර සහෝදරයන් අතරේ නන් මින් වීසා ඉන්න කට්ටිය, නන් මින් වීසා ඉන්න කට්ටිය, රිෆියුජි වීසා ඉන්න කට්ටිය අනිවාර්යයෙන් මුලින්ම කරන්න ඕන ඕගොල්ලන් නන් මින් එකෙන් අයින් වෙන්න ඕනේ. ඒක ඉතින් ඉමිග්‍රේෂන් එකෙන් කියලා දෙන ඕගොල්ලන්ට ඒක කොහොමද කරන්නේ කියලා. හරි. ඉතින් ඊට පස්සේ දැන් අපි මම පළවෙනි අවස්ථාව කියන්නේ යන්න ඉමිග්‍රේෂන් එකට ගියාලා ඕගොල්ලන් කියනවා සිය කැමැත්තෙන් ඕගොල්ලන් ලංකාවට යන්න තීරණය කරා කියලා. ඊට පස්සේ ඕගොල්ලන් සමහරට ඒ වෙලාවේ අවස්ථාවේ ප්‍රකට ප්‍රශ්න කිහිපයක් අහන්න පුළුවන්. සමහරට ඒ ස්ථානයේදී අහන්න බලන්න නැත්නම් යම්කිසි ස්ථානයකට ඔයාලා රැගෙන ගිහලා ඔයගොල්ලන් ප්‍රශ්න වගේක් පොඩ්ඩක් අහන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට වෙන දවසක් කියනවා මෙන්න මේ ડોකියුමන්ට් ටික අරන් එන්න කියලා. ඔයගොල්ලන්ගේ පාස්පෝර්ට් එක. ඒ පාස්පෝර්ට් පරණ ඒවාත් අලුත් ඒවාත් දෙකම තියෙනකොට අරන් යන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ සයිරියෝ කාඩ් එක දැන් එක්ස්පයර් වෙලා තියෙනවා නම් ඒ අනිවාර්යෙන් එක්ස්පයර් වෙච්ච සයිරියෝ කාඩ් එකක් කමන්නේ ඒගොල්ලන් අරන් එන්න කියලා කියනවා. මීට අමතරව ඕගොල්ලන්ගේ නමට තියෙන ෆෝන් බිල් එකක්, ඉලෙක්ට්‍රිසිටි වෝටර් ගෑස් වගේ බිල් එකක් අනිවාර්යෙන් ඕගොල්ලන් අරගෙන යන්න ඕනේ අර ડોකියුමන්ට්ස් වලට අමතරව. ඉතින් මේක නම් ගොඩක් දුර අමතක කරන්න බෑ. මම හිතන්නේ ඕගොල්ලන්ට මේ හැම දෙයක්ම ඉමිග්‍රේෂන් එකෙන් කියලා දෙනවා. ඊට පස්සේ ડોකියුමන්ට් එක ඉමිග්‍රේෂන් එක බාර අරගෙන ඕගොල්ලන්ට කියනවා තව සතියකින් හෝ සති දෙකකින් එන්න කියලා. ඒ අවස්ථාවේ ඕගොල්ලන්ට දින ඉමිග්‍රේෂන් එකෙන්ම කියනවා. මේකට හේතුව තමයි මේ ඒගොල්ලෝ සතියක් හෝ සති දෙකක් ගන්න හේතුව තමයි අර ඩීටේල්ස් වලින් බලනවා ඕගොල්ලෝ මේ ජපාන් වලට ආව දවසේ ඉඳලා අද වෙනකන් ඕගොල්ලන්ගේ මේ ඉතිහාසය පොඩ්ඩක් ඒගොල්ලෝ ඔක්කොම චෙක් කරනවා. ඕගොල්ලෝ මොන වගේ නීති විරෝධී වැඩ කරලා තියෙනවද? සමහරට ඕගොල්ලන්ට යම්කිසි ප්‍රශ්නයක් ඇතිලා උසාවියට ඕගොල්ලන්ට එන්න කියපු පුද්ගලයන්ද කියලා. ඒ වගේම පොලිසියෙන් ඕගොල්ලන් මොකද වැරද්දක් සම්බන්ධයෙන් ඕගොල්ලන් හොයන පුද්ගලයන්ද කියලා හැම දෙයක්ම ඕගොල්ලන් මේ සති දෙක ඇතුළත ඒගොල්ලන් සර්ච් කරනවා. ඉතින් ඒක නිසා තමයි ඒගොල්ලන්ට ડોකියුමන්ට් එක බාර අරගෙන සති දෙකකට පස්සේ ඕගොල්ලන්ට නැවත එතනට එන්න කියන්නේ. ඕගොල්ලන් එතනට ගියාට පස්සේ ඕගොල්ලන්ට සතියකට පස්සේ ඕගොල්ලන් ගියාට පස්සේ කිසිම වරදක් නැත්නම් ඕගොල්ලන්ට කියනවා ඊළඟට ඕගොල්ලන් එයා ටිකට් එක බුක් කරගෙන වෙන දවසක එන්න කියලා. හරි. මොකක් හරි ඕගොල්ලන්ගේ මේ සම්බන්ධ වැරද්දක් තිබ්බොත් ඕගොල්ලන්ට ඒගොල්ලන් තීරණය කරන සමහරට ඕගොල්ලන්ට ජපාන් වලින් පිට වෙන්න පුළුවන් පුද්ගලයෙක්ද බැරි පුද්ගලයෙක්ද කියලා. අන්න ඒ ගැනත් ඕගොල්ලන් හොඳට මතක තියාගන්න. මේ වගේ දෙයක්කට ඕගොල්ලන් ඉදිරිපත් වෙනකොට සිය කැමැත්තෙන් ලංකාවට යන්න ඕගොල්ලන් බලාපොරොත්තු වෙනවා නම් ඕගොල්ලන් ගැන ඕගොල්ලන් අනිවාර්යයෙන් වක්කීමෙන් බලා ගන්න ඕනේ. හරි. ඒතර ඕගොල්ලන් දන්න ඕගොල්ලන් කරේ මොකද්ද කියලා. ඒක නිසා මම මේ කියන්නේ කාගෙත් හොඳට. ඉතින් ඒ වගේම දැන් ඊට පස්සේ දැන් කරදරයක් කිසිම දෙයක් ප්‍රශ්නයක් නැත ඔයගොල්ලන්ට දැන් ලංකාවට යන්න පුළුවන් කියලා කියනවනේ. හරි කියලා ටිකට් එක ඔයගොල්ලන්ට බුක් කරගෙන එන්න කියනවා. ඉතින් ටිකට් එක බුක් කරගෙන ආවට පස්සේ ඕගොල්ලන්ගේ ටිකට් එක අනුව ඒගොල්ලන් කියනවා යම්කිසි දවසක් ඔයගොල්ලන්ට මේ දවස්වල ලංකාවෙන් ජපානෙන් අනිවාර්යෙන් පිට වෙන්න කියලා. මේකට මේ සම්බන්ධයෙන් ඒගොල්ලන් යම්කිසි ડોකියුමන්ට් එකක් ඔයගොල්ලන් නිකුත් කරනවා. ලොකු මේ කතාවක් මේ කට්ටිය අතර පොඩි මේ කතාවක් තියෙනවා මේ දැන් ඔය ඕවර්ස්ටේලා හිටිය අපේ සහෝදර සහෝදරයන් ඒ වගේම නන් වින් වීසා ඒක රිෆියුජි වීසා වලින් හිටිය අපේ සහෝදර සහෝදරයන් ගොඩක් දුර අවුරුදු 5ක් ඉන්න බෑ 10ක් ඉන්න බෑ. එහෙම එකක් නැහැ. ඒක තීරණය කරන තමයි අර ડોකියුමන්ට් එක ඉල්ලගන්නේ. ඒ ડોකියුමන්ට් එක අනුව ඔයගොල්ලන් ජපාන් වල ඕවර්ස්ටේ කාලේ නන් වින් වීසා වලින් හිටිය කාලය අනුව තමයි තීරණය කළා ඔකට ආය ජපාන් වලට එන්න පුළුවන් අවුරුදු කීයකින්ද කියලා. සමහර කට්ටිය ඕවර්ස්ටේ ගොඩක් දුර ඕවර්ස්ටේ නම් වින් කට්ටිය සාමාන්‍යයෙන් අවුරුදු 5 තමයි තියෙන්නේ. නමුත් ගොඩක් දුරට අවුරුදු 1 2 3 ඇතුළත ජපාන්ට ආපු කට්ටිය ගොඩක් ඉන්නවා. ඒක නිසා ඒක අනිවාර්යෙන් ඔයගොල්ලෝ හිතන්න එපා මේ අවුරුදු 5 10 අතර කියලා තමයි මේ ළමයි අතර කට්ටිය අතර ගොඩක් ඒ ප්‍රසිද්ධියේ තියෙන්නේ. ඕගොල්ලන් නිකුත් කරන මේ ડોකියුමන්ට් එක තමයි ශුක්කෝ මේරේ ෂෝමේෂෝ කියන එක. ඔයගොල්ලන් ශුක්කෝ මේරේ කියන්නේ අනිවාර්යෙන් පිට වෙන්න කියන තමයි. අනිවාර්යෙන් ඔයගොල්ලන් පිට යුතුයමයි කියන එක තමයි මේකේ තේරුම. ශුක්කෝ මේරේ ෂොරුයි කියන එක තමයි. නැත්නම් ශුක්කෝ මේරේ ෂෝමේෂෝ කියලා තමයි කියන්නේ. ඉතින් මේ දවසට අනිවාර්යෙන් ඕගොල්ලන් ජපාන් වලට ඕගොල්ලන් විසින් මොකද සමහර කට්ටිය මේ දවස්වලට
එන්න කියලා ඉමිග්‍රේෂන් තමයි එයාපෝට් එකට එක්කයි නේ එහෙම සම්බන්ධ වෙන ඕගොල්ලන්ටම යන්න පුළුවන් කියලා තමයි ඒගොල්ලන් කියන්නේ. හැබැයි අනිවාර්යයෙන් යන්න ඉමිග්‍රේෂන් මගාරින් නැතු ඕගොල්ලන්ම කැමැත්තෙන් පිටුන ගත තියෙන නිසා යනවා නම් හොඳයි කියලා තමයි මම හිතන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න මෙච්චර දෙයක් වෙලත් මේ දේ වෙලත් නොගිය අපේ සහෝදර සහෝදරියන් ඕන තරම් ඉන්නවා මට කතා කරලත් තියෙනවා. ඒ වගේම ඉස්සෙල්ලක ඕගලන්ට මේ ડોකියුමන්ට් එකම චෙක් කරාට පස්සේ ඕගලන්ට අනිවාර්යෙන් ජපානයේ මේ දවස් වෙනකොට පිටත් වෙන්න කියලා ඕගලන්ට ශුක්කෝ මේරේ ෂෝමේෂෝ කියලා එකක් දෙනවා කියලා. ඒ වගේම ඒත් එක්කම ඕගලන්ගේ પાස්පෝර්ට් එකෙත් අනිවාර්යෙන් මේ ඩේට් එක ස්ටැම්ප් කරන බව මතක තියාගන්න. අනිත් එක තමයි දැන් ඕගලන් අපිකම ඕවර්ස්ටේට් වෙන ඉතිය ඕගලන් නැත්තම් නන් වින් වීසා රිෆියුජි වීසා වලින් ඉතිය ඕගලන් ලංකාවට ගියා කියලා මේ ડોකියුමන්ට් එක ඔක්කොම ෆිල් කරලා මේ කර්තව්‍ය සිද්ධ වෙලා ඒ විදිහට ඕගලන් ලංකාවට ගියා. හරි. ඊට පස්සේ වසර කීප ඕගලන්ට කියනවනේ වසර කීපයකට පස්සේ ආයි ජපාන් එන්න පුළුවන්ද කියලා. මේ වසර කීපේ නික්මුණාට පස්සේ ඔයගොල්ලෝ දැන් ජපාන් වල ආයි try කරනවා. ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් එක ෆිල් කරනවා. ඒක විසිට් වෙන්න පුළුවන් නැත්නම් ජොබ් එකක් සම්බන්ධ මොකක් හරි දෙයකට ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් එක ෆිල් කරනවා කියමු. මේ අවස්ථාවේදී අනිවාර්යෙන් ඇප්ලිකේෂන් එක ඔයගොල්ලන්ට ෆිල් කරන්න තැනක් තියෙනවා. ඔයගොල්ලෝ ජපාන් වල මීට කලින් හිටියාද නැද්ද කියලා. මේ අවස්ථාවේ මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරනකොට ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම ඇත්ත ෆිල් කරන්න.